පාට නින්නයේ නුඹ පාවෙලා වගේ. හායි කට්ටිය, ඔන්න එහෙනම් ඉතින් අද අපි මාදුගඟේ යන්නයි හදන්නේ. ඉතින් අපි බලපිටියට යන්න කලින් ගාල්ලට තමයි ළඟා වෙන්නේ. ඒ ලං වෙද්දී මෙන්න මේ හරිය තිබ්බ ලස්සන්ට වාඩි වෙලා මුහුදත් දිහා බලාගෙන මුහුද සුළං විඳින්න. වගේ ආසම දෙයක් තමයි මුහුදේ හුළං විඳින එක. ඉතින් අපි නාගරික පරිසරයක සමහර වෙලාවට අපිට මේ දේවල් හරිය හම්බෙන්නේ. ඉතින් ඔන්නතෙන්ට වෙලා වාඩි වෙලා උදේට කාලාවිල්ල තිබ්බෙත් නෑ මම. ඉතින් අපි ගෙදරින් හදාගෙන ආපු කෑමත් කාලා පුංචි ෆොටෝස් දෙක තුනක් ගහලා ආයි අපේ ගමන යන්න පිටත් වුණා බලපිටියට. බලපිටිය අපි මුලින්ම කන්ටැක්ට් කරගත්තේ සුරංගව. සුරංගගේ ගෝලියෝ දෙන්න බෝට්ටුව ලෑස්ති කරගන්නකම් අපි චුට්ටක් එතෙන්ට වෙලා හිටියා. ඒ ඉන්න අතර මේ සුරංගගේ ප්ලේස් එකේ එතනටම කියන්නේ ගඟ ගාවටම යාවදව උන්චිල්ලාවක් හදලා තියලා මම මේ ඒකේ පොඩ්ඩක් ඔන්චිලි පදිනවා පොඩි කාලේ වගේ. පොඩි කාලේ විතරක්ම නෙමෙයි ඉතින් ඔන්චිලි පදින්න තියෙන්නේ. අපෙත් අර ඇතුලේ තියෙන ඉනර් චයිල්ඩ් එළියට එනවනේ. ඉතින් ඊට පස්සේ අපි පිටත් වුණා අපේ ගඟේ සවාරිය යන්න. ඉතින් මේ යද්දී ලස්සනම කඩුලාන පරිසරයක් මැද්දෙන් යන්න තියෙන බෝට්ටුවේ චූටි මම් තීරුවක තමයි මුලින්ම මේගොල්ලන් අපිව අරන් යන්නේ. එතෙන්ට ගියාම ඇත්තටම අපි කාටුන් ජීවිතවල ඉන්නවා වගේ ෆීලින් එකක් තියෙන්නේ. මං ඉතින් එතන ෆොටෝස් එහෙම ගත්තා. එයාලා නැවත්තලා අපිට ෆොටෝස් ගන්න දෙනවා. බෝට්ටු කඳට නගින්න අවස්ථාවක් හම්බුනේ එකේ මං චුට්ටක් ඇහුවා ඒගොල්ලන්ගෙන් මාත් මේක චුට්ටක් ඉස්සරහට ගියාට කමක් නැද්ද කියලා. එයාලා කිව්වා ඒක ප්‍රශ්නයක් නෑ කියලා. මටත් ඒ වගේ අවස්ථාවක් ලැබුණ පළවෙනි හින්දා මාත් ඒක උඩම වාඩි වෙලා ගඟක් මැද්දේ මේ විදියටම කඩුලාන පරිසරේ වටේටම විඳලා ගියා. එතන මාරම ලස්සනයි. ඒක අර අපි කතා පොත්වල කියනවා වගේම හරිම ලස්සන තැනක්. ඉතින් කවුද අකමැති ඒ වගේ තැන්වලට යන්න? තියෙන්නේ මගේ චූටි විකාර වැඩ වගේ තමයි ඉතින්. ওই වගේ ගමනක් ගියොත් තමයි ඉතින් එහෙම හරි වෙනුද වෙන්නේ. මේ මාදුගඟ බොරලැස්සන හීන්වැල සහ මාහැල එකතුවක් විදියට තමයි මේ මල්ලිලා දෙන්න මට විස්තර කරේ. අනේ ඉතින් මාත් බෝට්ටු කන්දේ යන ලස්සන බලන්න. ඇත්තටම මේ වගේ අත්දැකීමක් මගේ ජීවිතේ පළවෙනි පාර තමයි මම මේ විඳින්නේ. මේ මාදුගඟ මැද බෝට්ටුවේ යද්දී අපිට පේන්නෙම කඩොලාන පරිසරයක් තමයි වටපිටාවෙන්ම. ඉතින් මේ කඩොලාන පරිසරය තුළ විවිධ ශක්ෂින් වර්ග, ඒ වගේම හොයාගන්න බැරි සමහර ශාක වර්ගත් විශාල පමණක් තියෙනවලු. ඉස්සර මාදුගඟේ දූපත් 64ක් විතර තිබිලා තියෙනවා. හැබැයි දැන් 16ක් වගේ තමයිලු බලා ගන්න පුළුවන්. ඔය වගේ විවිධ විස්තර වගේක් කිය එයාලත් එක්ක අපි මාදුගඟේ තිබ්බ පොඩි දේවාලයකටයි ඊට අමතරව අපි ගියා ෆිෂ් තෙරපි වලට. ෆිෂ් තෙරපි කරද්දී නම් ඇත්තටම මට මාරම බයයි. කකුල් දෙක දැම්ම ගමන් මාළු ගොඩාක් ඇවිල්ලා කන්න බලනවා. ඒ කට්ටිය හරිම කිචි. ඔයාලට කියන්නේ ඒක කියන්න බෑ. මං බොහොම අමාරුවෙන් හිටියේ. ඊට පස්සේ එතන තියප චූටිම මාළු ඉන්න එකකට ගිහිල්ලා මං කකුල් දෙක ඔබන්න try කරා. ඒත් මට ඒක කරගන්න බැරි වුණා. ඒ කරන දේවල් මේ කිව්වා වගේ නෙමෙයි. ඔයාලා ගිහිල්ලා මතිනින්න ඕනේ. ඒක Tamanට දැනෙද්දි ඒක අමුතුම වෙනසක් තියෙනවා. ඉතින් කොහොම හරි මාත් එක ගියපු එකනටත් බැන කකුල හොබලා එතන තිබ්බ කුරුඳු තැනක්. අපි කුරුඳු තේකකුත් ෆිෂ් තෙරපි එකෙන් පස්සේ බීලා එහෙම්මම අපේ ගමන නිමා කරන්න ආයෙ වෙන මෙන්න මේ මල්ලා දෙන්න තමයි අපිට උදව් කරේ. මං ඉතින් අවස්ථාවක් ලැබෙන්නේ නැති හින්දා මේගොල්ලන්ගෙන් අහලා දිගටම බෝට්ටු කන්දේ පාඩුවේ විස්තර අහා ගියා. මම ඇත්තටම මේ වෙලාවේ හිටියේ වෙනමම ලෝකයකට. ඒ ගැන මට විස්තර කරන්න බැරි තරම්. ඉතින් මං ඔයාලා හැමෝගෙම ඉල්ලනවා යන්න මාදුගඟේ සවාරියක් ඔයාලා ආදරය කරන අයත් එක්ක හරි ඔයාලගේ පවුලේ අයත් එක්ක හරි. මේක හරිම විනෝදජනකයි. කොළඹ ඉඳන් පොඩි දොරක් තියෙන හින්දා එච්චර ලොකුරම වෙන්නේ නැහැ. බලන්න මං ගත්ත ෆොටෝස් මටත් ආසයි ආයි යන්න. මේ තියෙන්නේ නම් පන්සලේ ෆොටෝස්. පන්සලේ ඇතුලේ පිටු මේ ඉන්තූර ගන්න හොඳ නැති හින්දා මං වැඩිය මුකුත් ගත්තේ නැහැ. එහෙනම් guys thank you so much මම එක බැලුවට. නැවත හමු වෙමු.